වගේ සබ්ජෙක්ට් එකක් පාඩම් කරනවා නැත්නම් කෙමිස්ට්‍රි වල හරි ෆිසික්ස් වල වුණත් සමහරක් වෙලාවට එනවනේ. කියන්නේ දැන් පාඩම් කරන්න තියෙන කොටසක් පාඩම් කරනවා කියලා අපි මොකද්ද කරන්න ඕනේ? කොහොමද පාඩම් කරන්නේ? එක කරනට විවිධයි. මම එකක් මෙහෙම යෝජනා කරන්නම්. හරි. මම කරපු එක වගේ තමයි මේ කියන්නේ. මම දැනටත් කරන එක මම කියන්නේ පාඩම් කරනකොට. පිටුවක් කියවනවා. වැදගත් දේවල් හයිලයිට් කරගෙන මොනවා හරි මට හිතුනොත් ඒ වැදගත් දෙයක් වෙන කොහෙන් හරි බලලා ලියන්න තිබ්බොත් ලියලා පිටුවක් කියවනවා. එහෙම කියවගෙන යනකොට ඔය වල මාත්‍රිකා අනුමාත්‍රිකා අර මේ තියෙනවනේ. ඒ මාත්‍රිකාවයි අනුමාත්‍රිකාවයි මම ලිය යන්නේ. පිටුව මාත්‍රිකාව මේක අනුමාත්‍රිකාව. එච්චර අනුමාත්‍රිකාව විතරයි ලියන්නේ. මුළු කියවන ඔක්කොම ලියන්නේ නැහැ. අනුමාත්‍රිකාව ලියන්න තප්පරයක්වත් යන්නේ නැහැ. ඒ අනුමාත්‍රිකාව ලියනවා. ලියලා අනුමාත්‍රිකාවේ මොකක් හරි තව අනුමාත්‍රිකාවක් ඇවිල්ලා ඒකේ පොයින්ට්ස් 5ක් එහෙම ආවොත් දැන් අපි හිතන්නකෝ බයෝ වල මොකක් හරි පාඩම් කරනවා. ඔයා මොකද්ද ආහාර ජීර්ණ පද්ධතිය පාඩම් කරනවා. ඒකේ අක්මාව ගැන කොටසදී අක්මාවේ කෘත්‍යයන් 8ක් තියෙනවා දැන්. දැන් ඔයා ඉතින් පාඩම් කරනවා. ඒකට දැන් මුලින්ම ආහාර ජීර්ණ පද්ධතිය කියලා පටන් ගත්තා. පළවෙනි එක මුඛය හරි මොකක් හරි පටන් ගන්නවා. ඉතින් ග්‍රසනිකාවද දැන් මට මතකත් නැහැ වුණා. එහෙම එකේ කියවගෙන ඇවිල්ලා ඔන්න දැන් 5 අක්මාව. අක්මාව යටතේ අක්මාවේ කෘත්‍යයන් කියලා තියෙනවා. කියන්නේ ඒගේ ප්‍රයෝජන 5ක් තියෙනවා. කෘත්‍ය කියලා දාලා දැන් 5ක් තියෙනවනම් අඩි 8ක් හරි කීයක් හරි තියෙනවනම් ඒ අංක ටික දාන්න. ලියන්න එපා. මුකුත් ලියන්න එපා. ඔය විදිහට මාත්‍රිකා අනුමාත්‍රිකා මොනවා හරි පොයින්ට්ස් එනවනම් පොයින්ට්ස් වල අංක ආදී වශයෙන් ඔයා පාඩම් කරන එක නිකන් දල ස්ට්‍රක්චර් එකක් හදන් යන්න. අර කීනෝට් එක කියලා මම ඉස්සර කියලා දුන්නේ කීනෝට් එකක්ම තමයි මම මේ කියන්නේ ඉක්මනට. කියන්නේ වැඩේ කරගෙන යන ගමන් ලියාගෙන යනවා. එකක් තමයි එතකොට මනෝගහන එක මාර විදිහට අඩු වෙනවා. මනෝ ගැහිම පුදුම විදිහට අඩු වෙනවා. හරිද? අංක 2 ඔයාට දැන් හිතන්නකෝ පැයක් පාඩම් කරා කියලා. ආයෙ පාඩම් කරපු එක රිවයිස් කරන්න ඕන නම් නෝට් එක පෙරලන්න ඕනේ නැහැ. ටග්ගල මේක බලාගෙන යත හැකියි. ඒතර අර බලපු එක පටස් ගාලා මේකෙන් රිවයිස් වෙනවා. ඒක අංක 2. ඊළඟට තව මාසයක් ගිහිල්ලා ආයෙ මේ පාඩම් බලන්න ඕන කියන්නේ. ඔයාට ෂෝට් නෝට් නම් මොකුත් අමතර වෙලාවක් කරන් හදන්න ඕනේ නැහැ. ඔයාගේ කී නෝට් එක තියෙනවා. ටග්ගාලා ඒක මතක් කරගෙන යනවා. අමතක වෙන් වලට විතරක් නෝට් එක බලනවා. මම යෝජනා කරනවා මේ මාස 5 පාඩම් කරන දේවල් මෙහෙම පාඩම් කරන්න කියලා. ෂෝට් නෝට් නම් මනම් කියන්නේ සාමාන්‍යයෙන් යල් පැන කියපු ක්‍රම Tamanට ආවිනික දෙයක් හදලා අර විෂයත් එක්ක වැඩි වෙලාවක් ගැවසෙනකොට ඒකෙන් පුළුවන් වීමක් තියෙනවා. 100%ක් නරකයි නෙමෙයි. නමුත් කාලේ හැටියට ඔයගොල්ලෝ ෂෝට් නෝට් කියලා කරන්න ඉතින් තියෙන එකම පොඩි අකුරෙන් ලියනවනේ. වෙන වෙනසක් නැහැ නේ. හින්දා ඒක කරන්න ඕනේ නැහැ. කී නෝට් වැඩේ කරන්න. Taman පාඩම් කරන ගමන් මේකත් හදන් යනවා. එතකොට එක වෙලාවේ වැඩ දෙකකුත් වෙනවා සහ වැඩ දෙකම උපරිම කාර්යක්ෂමයි. පාඩම් කරන වෙලාවේ මනෝ ගහනවා ගොඩක් අඩුයි. මොකද ඔයා වැඩක් කරන ගමන් ඉන්නේ. හරිද? ඒ වැඩේ දිගටම යන්න. ඕක තමයි මම පාඩම් කරනවා කියලා යෝජනා කරන්නේ. සහ ඊට පස්සේ ඔය පාඩම් කරනකොට මනෝ ගහින එක අඩු වෙන්න දැන් හිතන්නකෝ ඔයා මොකක් හරි පාඩම් කරනවා. ඔයා පිටු අංක 25න් පාඩම් කරන්න පටන් ගන්නවා. 25 වෙනි පිටුවේ උඩින්ම ලියන්න පැන්සලකින් හරි පෑනකින් හරි මොකක් හරි එකකින් පටන් ගද්දි වෙලාව. ඔයා හිතන්නකෝ උදේ 8යි 10ට පටන් ගන්න කියලා. 8යි 10යි කියලා ලියනවා. ඊට පස්සේ මේ පිටුව ඉවර වෙන වෙලාව අන්තිමේට එතනින් ලියන්න. ඒක ඉවර වුණාම අපි හිතමු 8යි 19 වුණා කියලා මේ පිටුව ඉවර කරන්න. කමක් නැහැ ලියන්න. සාමාන්‍ය විනාඩි 9ක් කියන්නේ විස්තර ගොඩක් තියෙන පිටුවකට යන්න පුළුවන් වෙලාව. ඊට පස්සේ ඊළඟ පිටුවේ දේවල් ලියනවා 8යි 19 දැන් ටග්ගල එහෙමම පටන් ගන්නවා. ආයෙත් නාස්ති වෙන්නේ නැහැ වෙලාව. ඊට පස්සේ ඒක ඉවර වෙනවා ඉද්දි අපි හිතමු 8යි 25 කියලා ඒක විනාඩි 6කින් ඔයා කරලා. ඒ විදිහට හැම පිටුවක් පටන් ගද්දිම වෙලාවක් ලියන්න ඉවර වෙද්දිම වෙලාවක් ලියන්න. ඇයි ඒ? තමයි එතකොට මනෝගහගා හිටියත් නිකන් කොහොම යද්දි අර වෙලාව පේනවා. වෙලාව පේනකම් අම්මට හුඩු පටන් අරන් මේ වෙලාවට පටන් අරන් තියෙන්නේ දැන් වෙලාව බලපන් කියලා ඉතුරු ටික හරි පිටුවට අග්ගාලා යනවා. ඒතර මම මේ පුළුවන් තරම් ඔයාලට ක්‍රමවේද යෝජනා කරන්නේ මනෝගහන වෙලාවල් අඩු කරගන්න. සහ ඒකෙන් වෙන හානිය අඩු කරගෙන මනෝ ගැහුණා ටක් ගාලා ආයේ කතාවට එන්න. සහ ආයේ පාඩම් කරනකොට ලේසි ක්‍රමයක් හදන්න. ඵලදායී විදිහකට පාඩම් කරන ක්‍රමයක් හදන්න. තමන් පාඩම් කරද්දී ඒ ක්‍රම ඇප්ලයි කරන්න. ගණන් හදද්දී උනත් ගාන පටන් ගද්දී වෙලාව ලියන්න. මොකද අපිට තියෙන කාලය සීමිතයි. ඔයාටම තේරෙන්න ඕන වෙලාව යනවා. ඉක්මනට කරන්න ඕන. මේකේ තේරුම කලබල වෙලා ඔළුව ගිනි අරන් වගේ වැඩ කරනවා කියන එක නෙවෙයි ඈ. පුළුවන් තරම් රිලැක්ස් එකේ වැඩ කරමු. මම කියන්නම් ඒව ගැන ඊළඟට. මෙහෙම ටයිම් එකක් තියාගෙන පිටුව පටන් ගද්දී සහ ඉවර වෙද්දි තියාගත්ත කියන. ඒතර මනෝ ගැහෙන එක අඩුයි සහ ඔයා වෙලාවත් එක්ක යනවා. ඒතර ඔයාට ටික දවසක් යද්දී ඔයාට සාමාන්‍යයෙන් පිටුවකට යන වෙලාව තේරෙයි. මට පිටුවකට විනාඩි 6-7ක් වගේ යනවා. ඇයි මේ වැඩේ හැමදම කරලානේ. ඒක ඔයාට තේරෙයි. මේ වැඩේ අනිවාර්යෙන් කරන්න ගන්න.